ඉතින් බ්‍රසල් ස්ටේෂන් එකේ ඉඳලා අපි කෙලින්ම ගියේ හස්බන්ඩ්ගේ වැඩ වගේකට චෙක් ඉන් වෙන්න නැත්තා වෙලාව තිබ්බ හින්දා ඒ ඒරියා එකේම තිබ්බ ලස්සන තැනක මාත් නිදහසේ ඉඳගෙන වටපිටාව බල හිටිය සෑහෙන වෙලා මම මේ හිටපු තැනත් මාරම ලස්සනයි ඔක්කොම තියෙන පරණ බිල්ඩින් අර යුරෝප් වයිබ් එකට ගැලපෙන්න මාරම ලස්සනයි 3:00ට චෙක් ඉන් වෙන්න තිබ්බත් හස්බන්ඩ්ගේ වැඩ ටික ඉවර වෙද්දි 5 විතර වුණා. ඊට පස්සේ අපි බෝල්ට් එකක් දාගෙන අපිට බුක් කරලා තිබ්බ තැනට ගියා. එතකොට අපිට ලොකේෂන් හම්බෙලා තිබ්බේ. මෙතනින් කීයකුත් හම්බුණා. එතකොට මම දැක්කනේ මේක ඇපාර්ට්මන්ට් ඒරියා එකක් නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් කිචන් එකක් තියෙන්න ඕනේ. ඒත් ඉතින් ඔයා ගන්න බඩු තියෙයිද දන්නේ නැහැ කී අපි දෙන්නම ඇපාර්ට්මන්ට් එක හොයාගෙන ගියේ. ඇත්තටම මං එන්න කලින් හස්බන්ඩ්ගේ බෑග් එකට හොරෙන් හාල් කිලෝවේ පැකට් එකකුත් දැම්මා. බත් කන්න ඕනේ හින්දා අපිට. 4 වෙනි ෆ්ලෝ එකේ තමයි අපිට බුක් කරලා තිබ්බ ඇපාර්ට්මන්ට් එක තිබ්බේ. මේ වෙද්දි නම් ඉවසිල්ලක් නැතුව හිටිය ඇපාර්ට්මන්ට් එක කොහොමද කියලා බලා ගන්න. ලොකුම දේ තමයි බත් උයා ගන්න පුළුවන්කමක් තියනවද කියලා බලන එක මට. මේ ඇපාර්ට්මන්ට් එකත් මාරම ලස්සනයි, සිම්පල්. හැබැයි මාරම ලස්සනයි, නීට් එකට ක්ලීන් එකට හොඳට තිබ්බා. හොඳ බෙඩ් ස්පේස් එකක්. එතකොට තව පොඩි ලස්සන ස්ටැචුස් වලින් ඩෙකොරේට් කරලා තිබ්බා. කබඩ්ස් එහෙම. කිචන් එක දැක්කම නම් මට මාරම සතුටුයි. කිචන් එකක් දැකලා මම මෙච්චර සතුටු වුණාමද කොහෙද මේ. මේකේ අපිට ඕන කරන මයික්‍රෝවේව්, ෆ්‍රිජ්, කොෆි මැෂින් එක, පිඟන් කෝප්ප, හැඳි ගෑරොප්පු, කටින් බෝඩ්, උයන්න ඕන භාජන ඔය ඔක්කොම තිබ්බා. ඒ හින්දා අපිට මොනවා හරි හදාගෙන කන්න පුළුවන් දෙයියනේ කියලා. වොෂින් මැෂින් එහෙම ඕන කරන හැම දෙයක්ම තිබ්බා. ඊට පස්සේ අපි ගියේ බැල්කනියට. ඒ view එක නම් මාරම ලස්සනයි. අර ඈත පේන කන්ද උඩ තමා බ්‍රසෝ කියලා ගහලා තියෙන්නේ. ආයෙත් වටේටම තියෙන ඇපාර්ට්මන්ට් තමා. ඊළඟට බලමු වොෂ්රූම් එක කොහොමද කියලා. ඒකෙත් අපිට ඕන කරන හැමදේම හෙයාර් ඩ්‍රයර් එක පවා හැමදේම තිබ්බා. මේ වෙද්දි නම් අපි දෙන්නටම හොඳටම මහන්සි. දවස පටන් ගත්තේ උදේමනේ. පාන්දර 5ට විතරනේ. ඒ හින්දා අපි දෙන්න වොෂ් දාලා මං ගෙදරින් හදන් ආ ෆ්‍රයිඩ් රයිස් තිබ්බා. ඒව රත් කරලා කාලා හොඳට නිදාගත්තා. ආයෙ අපි නැගිට්ටේ රෑ 11ට විතර. ඊපස්සේ අපි දෙන්නම චුට්ටක් එළියට ගියා රෑට කන්න මොනවා හරි පොඩි දේවල් ටිකකුත් අරගෙන හෙට උදේට කන්න හදාගන්න බඩු ටිකකුත් ගන්න ඕන හින්දා මේ වෙද්දි නම් පොඩි පොද වැස්සකුත් වැටෙනවා. ඒ වුණාට ඉතින් view එකත් මාරම ලස්සනට පේන හින්දා අපි චුට්ටක් එතෙන් වෙලා view එකත් බල හිටියා. ලස්සන දිග දවසක් හරිම සතුටින් ගෙවිලා ඉවරුනේ ඔන්න ඔහොමයි ඉතින්. මේ ගෙවෙන දවස්වලට මම මාරම විදිහට ස්තුතිවන්ත වෙනවා. එහෙනම් බ්‍රසල් වල ලස්සන තැන් ඊළඟ එකෙන් බලමු. හැමෝටම හිතේ සැනසීමෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ.